දැන් මේ යෝධයෝ කියලා කියන්නේ කවුද? යෝධයෝ කියලා කියන්නේ යුද්ධෙහි දක්ෂයෝ කියන කතාවනේ. දැන් යුද්ධෙහි දක්ෂ වූ අයගේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ඒගොල්ලන්ට පුළුවන් මේ තර්කානුකූල මනස, සංවේදන වලට ප්‍රතිචාර දක්වන මනස වහලා දාන්න. කාර්යයට සම්පූර්ණයෙන් තමන්ගේ ශරීරය සහ මනස යොමු කරන්න. මෙන්න මේ හැකියාව තියන අය. දැන් අපි ගත්තාම අපිට රිදෙනකොට නවතිනවා. මහන්සි වැඩි වෙනකොට නවතිනවා. තුවාල වෙයි කියලා බය හිතෙනකොට නවතිනවා. ලොකු සෙනගක් දැකපු ගමන් බය වෙනවා. ඒව නැහැ. යාන්ත්‍රිකව සටන් කිරීමේ හැකියාව තියන අය. කෙලින්ම යන්ත්‍රයක් බවට පත් වෙනවා සටනේදී. හැබැයි මේක පුහුණුවක් කරහා ඒගොල්ලන්ට ඉගෙනුවද ඒගොල්ලන් තුල පිහිටියාද කියන එක අපි දන්නේ නැහැ. මේ ගොල්ලන් විශාල කාය ශක්තියකින් යුක්තයි කියලා කතාවක් තියෙනවානේ. දැන් මේ කතාවට හේතු වෙන්නේ අපේ මේ තර්කානුකූල මනස, සංවේදන වලට ප්‍රතිචාර දක්වන මනස වැහුණට පස්සේ අපේ සත්වානුකූල ශක්තිය එළියට එනවා. ඒ කියන්නේ අපේ සම්පූර්ණ ශක්තිය එළියට එනවා. අපි කොච්චර කරත් අපේ සම්පූර්ණ ශක්තිය එළියට ගන්නෙ නැහැ. ඒක ක්‍රියාවට යොදවන්න අපිට බෑ. මොකද අපිට තුවාල වෙයි, හානි වෙයි, මොනවා හරි වෙයි කියලා හිතනවා. දැන් බලන්නකො ලොකු ඩෙඩ් ලිෆ්ට් එකක් අදින්න ගියත් ඕගොල්ලන් බය වෙන්නේ නැද්ද කියලා? වෙන එක්කෙනෙක් අදිනවා දැක්කත් බය හිතෙනවනේ. අන්න ඒකයි හේතුව. ඉතින් මේක අභිභවා යන්න පුළුවන් මානසික තත්ත්වයක් ඇති අය. ඉතින් ලොකු කාය ශක්තියක් තියෙනවා කියලා වර්ණනාවක් තියෙන්නේ ඒකයි. කියන්නේ ඇත්තට මේගොල්ලන් තුල කාය ශක්තිය 100% යෙදවීමේ හැකියාවකින් යුක්ත අය. අපි දැන් මේ කතාවෙන් තේරුම් ගන්න ඕනේ අපේ පරණ රණශූරයෝ කොයි වගේද කියලා.